අයපුවන් අද මම මේ පොඩි වෙලාවක් අරගෙන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එක විශේෂිත කාරණාවක් ගැන නෙමෙයි. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ස්කිල් වර්කර්ස්ලට විශේෂයෙන්ම කෙයා වර්කර්ස්ලට බලපාන ප්‍රශ්න කිහිපයක් ගැන. මේ ප්‍රශ්න වලට එක එක කෙයා වර්කර්ස්ලා ඒ වගේම ඔවුන්ට උපදෙස් දෙන අය විවිධාකාර විදියට උපදෙස් දෙනවා. ඒ හුඟක් සමහර උපදෙස් හරි වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර උපදෙස් නිසා ප්‍රශ්න ඇති වෙන්නටත් පුළුවන්. ඒ නිසා මගේ අදහසට අනුව මේ ප්‍රශ්න ඇතිවනකොට මොන වගේ විසඳුම්ද මගේ අදහසේ හැටියට හොඳ කියන එක ගැන කියන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. රයිට්. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. අපි හුඟක් දෙනෙක් දන්නවා මේ දවස්වල කෙයා වර්කර්ස්ලගේ කොස් ඩිලේ වීමක්. එහෙම නැත්නම් මේ සර්ටිෆිකේට් ඔෆ් ස්පොන්සර්ෂිප් එක ඉල්ලුවාම ඒ කියන්නේ දැනට ඇලොකේට් වෙලා තියෙන ස්පොන්සර්ට දැනට ඇලොකේට් වෙලා තියෙන එකට අමතරව උන් අලුතෙන් කෙයා වර්කර් ස්පොන්සර්ෂිප්ස් ඇප්ලයි කරාම ඔවුන්ගේ සිස්ටම් එකෙන් ඒ ස්පොන්සර්ෂිප් එන එක ඩිලේ වෙනවා. ඒ කියන්නේ උගක් කල් යනවා. ඒක හුඟක් වෙලාවට මාස 3 සිට මාස 6 දක්වා වගේ කාලයක් යන්නට පුළුවන්. ඒකට හේතුව මොකද්ද? පළවෙනි ප්‍රශ්නේ තමයි ඩිලේ වෙනවද? ඔව්. ඩිලේ වෙන්න හේතුව මොකද්ද? අන්න ඒක බලමු. පළවෙනි නම් බලමු ඩිලේ වෙන්න හේතුව. ඩිලේ වෙන්න හේතුව තමයි මේ ස්පොන්සර්ගේ සහ හෝම් ඔෆිස් එක අතර තියෙන ගනුදෙනු වල තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ ස්පොන්සර් දැන් ඉස්සර වගේ නෙමෙයි මෑත කාලේ ඉඳලා ඉතාමත් දරුණු විදියට මේ හෝම් ඔෆිස් එක මේ ස්පොන්සර්ගෙන් බලාපොරොත්තු වෙනවා කම්ප්ලයන්සස්. මේ කම්ප්ලයන්සස් කිව්වම ඕනර්ෂිප් එක චේන්ජ් වෙනකොට ඒ වගේම යම් වෙනස්කම් සිද්ධ වෙනකොට ඒ වගේම තමන් අනුගමනය යුතු කළ යුතු ඒ කියන්නේ රිපෝටිං විශේෂයෙන්ම රිපෝටිං ක්‍රයිටීරියාස් හරියට වෙන්නේ නැති වෙනකොට මේ කොස් ඉෂුව කිරීම ඩිලේ වෙනවා. ඒ වෙනුවට හෝම් ඔෆිස් එකෙන් ප්‍රශ්න ආලේ වෙනවා. මෙන්න මේකට උත්තර දෙන්න, මේකට උත්තර දෙන්න, මෙන්න මේවා කරලා නැහැ, මෙන්න මේවා සම්බන්ධයෙන් කටයුතු කරන්න, ඒ වගේ දේවල්. ඊට අමතරව සමහර අවස්ථාවන් තියෙනවා මේ ස්පොන්සර්ෂිප් ලයිසන් එක කැන්සල් වෙන තරමට එහෙම නැත්නම් සස්පෙන්ඩ් වෙන තරමටම මේ ප්‍රශ්නාවලින් එහෙම නැත්නම් හෝම් ඔෆිස් එකේ ඉන්න කොරස්පොන්ඩන්ට්ස් දරුණු වෙන අවස්ථාවක්. ඒතර අන්න ඒ වගේ අවස්ථාවන් වලදී තමයි මේ කොස් ඩිලේ වීම සිදු වෙන්නේ. ඇත්ත වශයෙන්ම හැම කොස් එකක්ම අලුතෙන් ඉල්ලුම දැන් ඩිලේ වෙනවා. ඒකට හෝම් ඔෆිස් එකේ ඒ ඩිලේ වෙන විශේෂ රීසන් එකකුත් තියෙනවා. ඒ කියන්නේ උන්ගේ ඉල්ලන ඉල්ලුමට අනුව සැපයුම දෙන්නට බැරිවීම එක හේතුවක්. නමුත් ඊට අමතරව වැඩිපුරම හේතු වෙන්නේ ඒක නෙමේ. මේ රික්වයර්මන්ට්ස් හරියට ෆුල්ෆිල් වෙලා නැති වෙලා තියෙනකොට ස්පොන්සර් එකේ පැත්තෙන්. ඒතර ඒ වගේ අවස්ථාවක මේ ඇප්ලිකන්ට් එහෙම නැත්නම් අපේ කෙයා වර්කර්ස්ලට එවුන්ගේ පැත්තෙන් ස්පොන්සර්ෂිප් එක දෙන ස්පොන්සර්ව ප්‍රෙස් කරලා හරි එහෙම නැත්නම් උන්ට ප්‍රෙෂර් එකක් දීලා හරි එහෙම නැත්නම් ඔවුන්ගේ පැත්තෙන් යමක් කරන්න කියලා ඉල්ලන ඒ වගේ තත්ත්වයක් ඔවුන්ට නැහැ. ඒ වගේ අවස්ථාවකදී සම්පූර්ණයෙන්ම ස්පොන්සර් ඒ වැඩේ කරලා දෙනකන් හරි ස්පොන්සර්ගේ ලීගල් ඇඩ්වයිසර්ස්ලා ප්‍රශ්න විසඳලා දෙනකන් ඉන්නට සිද්ධ වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවක් ඇති වුණා මම හිතන්නේ මම ඊට ඉස්සර වීඩියෝ වල මේක කියලා තියෙනවා. මොකක්ද අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ගය right. පළවෙනි ප්‍රශ්නය කොස් එක එන්න ඉස්සෙල්ලා කොස් පෙන්ඩින් තියාගෙන අපිට වීසා ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නෙට උත්තරේ නම් ඩිරෙක්ට් උත්තරේ හරියට කිව්වොත් ඉමිග්‍රේෂන් නීති වල හැටියට බෑ. නමුත් දැන් අපිට පෙනී ගිහිල්ලා තියෙනවා දැන් අපි අත්දැකීමෙන් දන්නවා ඕන් එක ලව් කරනවා. ඒ කියන්නේ කොස් ඇප්ලිකේෂන් එකක් ඒ කියන්නේ කොස් එක ලැබෙන්නට ඉස්සෙල්ලා අපිට වීසා ඇප්ලිකේෂන් එක දාන්නට පුළුවන්. හැබැයි අපිට යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ, අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙන්න ඕනේ. අවල් කාලේ වෙනකොට මේ කොස් එක ලැබෙයි කියලා. කොහොමද මේක කරන්නේ? මේක කරන්නේ කොස් එක එන්න ඉස්සෙල්ලා අපිට කොස් එක එනවා කියලා අපි දැනුවත් වෙලා ඉන්නවා නම් අපි ළඟ ස්පොන්සර්ගේ ඩීටේල්ස් තියෙනවා. විශේෂයෙන් මේක වැදගත් වෙනවා. දැනටමත් වැඩ කර ඉන්න ස්පොන්සර් ළඟම තමන්ගේ එක්ස්ටෙන්ෂන් එකට වීසා කොස් එකක් අලුතෙන් තමයි කාලය ඉවර වෙලා ඊළඟ කාල සීමාව සඳහා අලුතෙන් කොස් එකක් තමන්ගේ ස්පොන්සර් දැනට වැඩ කර ඉන්න සේවකයෙකුට ඉල්ලනකොට මේක හුඟක් වෙලාවට ඉතාමත් හොඳින් ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැති වෙන අවස්ථාවලත් තියෙනවා. PSW ඉඳලා ස්කිල් වර්කර් විදියට එනකොටත් මේක ඇප්ලයි කර ගන්නට පුළුවන්. නමුත් ඊට වඩා ප්‍රැක්ටිකලි මේක හුඟක් පොසිබල් එක්ස්ටෙන්ෂන් එකකදී. ඒතර මොකද්ද කරන්නේ? ඇප්ලිකේෂන් එක දානවා. ඇප්ලිකේෂන් එක දාලා ඒ ඇප්ලිකේෂන් එකේ අපි කියනවා අපි කොස් එකක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ කොස් එක තාම ලැබුණේ නැහැ. ඒක ලැබෙනකන් මේ ඇප්ලිකේෂන් එක දානවා කියන එක. එතකොට අනුගමනය කරන ස්ටෙප් බයි ස්ටෙප් ක්‍රමය තමයි පළවෙනි කාරණේ මතක තියාගන්නට ඕනේ.
තමන් ඇප් එකෙන් මේක දාන්නට ගියොත් ඒක අපිට මේ කාලය ගැනීමනේ මෙතන වැදගත් වෙන්නේ. ඉතින් කාලය ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවෙනවා තමන් ඇප් එකෙන් දැම්මොත්. නමුත් ඒ වෙනුවට UK VI account මේ ඉමිග්‍රේෂන් account එකක් ඕපන් කරලා එහෙම නැත්නම් solicitor කෙනෙක් හරි ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් හරි තුරු දානවා නම් ඔවුන් ඒක සිදු කරනවා. ඒ විදිහට බයෝමෙට්‍රික්ස් වලට යන්න පුළුවන් වෙන විදිහට අපි ඇප්ලිකේෂන් එක දාගන්නවා. එතකොට ඇප්ලිකේෂන් එක දැම්මට පස්සේ අපි දැන් අපේ දැනට තියෙන ලීව් එහෙම නැත්නම් දැනට තියෙන වීසා එකේ කාල සීමාව අවසන් වෙන්නට ඕන වෙන තිබෙනවා නම් ඒකට ඉස්සෙල්ලා අනිවාර්යෙන් මේක දාන්නට ඕනේ. දාලා ඉවර වෙලා අපි යම්කිසි කාල සීමාවක් ගන්නවා ඊළඟට අපේ කොස් එක ලැබුණාම ඒක සබ්මිට් කරන්න. කොච්චර කාල සීමාවක් ගන්න පුළුවන්ද කියන එක සාමාන්‍යයෙන් තීරණය වෙන්නේ අපි දාන ඇප්ලිකේෂන් එකේ ඒ දාන දවස අනුව. ඒ අනුව අපිට සාමාන්‍යයෙන් බයෝමෙට්‍රික්ස් වලට යන විදිහට අපි මේක බුක් කරාම අපිට සාමාන්‍යයෙන් දවස් 45ක් ගන්නට පුළුවන්. සමහර වෙලාවට ඊටත් වඩා වැඩි කාලයක් සාමාන්‍යයෙන් දවස් 60කට කෙට් වෙන ප්‍රමාණයකට අපිට මේක ඇදගෙන යන්න පුළුවන්. එතකොට බයෝමෙට්‍රික්ස් වෙන දින දවස වෙනකොටත් අපිට කොස් එක හම්බෙලා නැත්නම් මොකද කරන්නේ? ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. බයෝමෙට්‍රික්ස් වලට යන දවස වෙනකොටත් අපිට කොස් එක හම්බෙලා නැත්නම් අපිට කරන්න තියෙන්නේ ඒ වගේ වෙලාවට අපි ඒත් කොස් එකක් නැහැ. නමුත් අපි එක්ස්ප්ලනේෂන් අපේ ડોකියුමන්ට්ස් ටික ඔක්කොම සබ්මිට් කරනවා හෝම් ඔෆිස් එකට, අප්ලෝඩ් කරනවා අපි හෝම් ඔෆිස් එකට. ඒ හෝම් ඔෆිස් එකට අප්ලෝඩ් කරන ડોකියුමන්ට් වල අපි එක්ස්ප්ලනේෂන් එකක් විදිහට ලියනවා. අපි මෙන්න මේ විදිහට කොස් එකක් බලාපොරොත්තු වෙන තමයි මේක දාලා තියෙන්නේ. අපේ පැත්තෙන් නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ මේක ස්පොන්සර්ගේ පැත්තෙන් තියෙන්නේ. එතකොට අපි ස්පොන්සර්ගෙන් උත් ලියුමක් ගන්න ඕනේ. ඒ වගේම ස්පොන්සර්ගෙන් අපි විස්තර අරගන්න ඕනේ මේ කොස් එක ඉක්මන් කරගන්න. ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් මොනවද කරලා තියෙන්නේ කියලා ඔවුන් කරපු කොරස්පොන්ඩන්ස් මොනවද? ඒ වගේම ප්‍රයොරිටි බුක් කරාද එවරි ඩේ හැමදාම ප්‍රයොරිටි චෙක් කරාද? චෙක් කරලා අපි මෙන්න මේ දේවල් කරලා තියෙනවා කියලා ස්පොන්සර්ගේ ලියුමකුත් එක්ක ඒ එවිඩන්ස් උත් එක්ක අපි එක්ස්ප්ලනේෂන් එකක් විදිහට අපි ලියනවා හෝම් ඔෆිස් එකට මේ ඇප්ලිකේෂන් එක කොස් එක හම්බ වෙනකම් හෝල් කරලා තියන්න කියලා. එතකොට හෝම් ඔෆිස් එක මොකක්ද අපි ප්‍රැක්ටිකලි හවුට් නම් හෝම් ඔෆිස් එක මේ වගේ දෙයක් කරන්න බැඳිලා නැහැ. නමුත් ප්‍රැක්ටිකලි හෝම් ඔෆිස් එක මේ වගේ වෙලාවට යම්කිසි කාල සීමාවක් ඕන් බලාපොරොත්තු වෙන තියෙනවා. මේක තියලා තියෙනවා ඇප්ලිකේෂන් එක ඩිසයිඩ් කරන්නේ නැතුව. එතකොට මේ කාල සීමාව තීරණය වෙන්නේ මේ කේස් එක අනුව. ඒක අපිට හරියට ගණන් කරන්න බෑ කොච්චර කාල සීමාවක් ඕන් තියාගන්නේද කියලා. යම්කිසි සාධාරණ කාල සීමාවක් ඇතුළත ඒත් කොස් එක ලැබෙන්නේ නැත්නම් ඒත් කොස් එක අපිට ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නැත්නම් හෝම් ඔෆිස් එක කරන්නේ ඔවුන් ලියුමක් යවනවා අපිට ඇප්ලිකන්ට් ලියුමක් යවනවා මෙන්න ඔයගොල්ලන් කොස් එක තාම සබ්මිට් කරලා නැහැ මෙන්න මේ දවස් ගාන ඇතුළත කොස් එකක් සබ්මිට් කරන්න කියලා. එතකොට මේ දවස් 14ක් හරි ඒ දවස් ගාන ඇතුළත කොස් එක සබ්මිට් කරන්න කියලා ලියුමක් එවුවට පස්සේ දවස් 10ක් ඇතුළත හරි ඒ කොස් එක සබ්මිට් කරන්න බැරි වුණොත් එතනදී මොකද වෙන්නේ? එතකොට මේ වීසා ඇප්ලිකේෂන් එකේ වැලිඩිටි එක පිළිබඳ ප්‍රශ්නයක් වෙනවා. එතනදිත් අපිට කියන්න පුළුවන් නැවතත් ඉල්ලීමක් කරලා මෙන්න මෙහෙම අපි තාමත් කොස් එක බලාපොරොත්තු වෙමින් ඉන්න තාමත් ලැබුණේ නැහැ. මේ කාල සීමාව ඇතුළත මෙන්න මේ දේවල් කරලා තියෙන අපේ ස්පොන්සර් මෙන්න ස්පොන්සර් එකෙන් ඒ සම්බන්ධ ලියුමක් කියලා අන්න ඒ වගේ දේවල් සබ්මිට් කරන්න පුළුවන්. නමුත් ඒ වගේ වෙලාවට උඟක් වෙලාවට යම්කිසි කෙටි කාලයක් සමහරවිට හෝම් ඔෆිස් එකක බලාගෙන ඉන්න පුළුවන් ඒක ලැබෙයිද නැද්ද කියලා. ඒ මොන්නේ නැති වුණාම යම්කිසි කාල සීමාවක් ඇතුළතදී හෝම් ඔෆිස් එක ලියුම යවනවා මේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් කරා කියලා. ඒ රිජෙක්ට් කරපු ඇප්ලිකේෂන් එක ඒ රිජෙක්ෂන් එක විවිධ ආකාරයෙන් එන්න පුළුවන්. සමහරවිට රිජෙක්ෂන් එක සම්පූර්ණයෙන්ම මේ වැලිඩිටි එකක් නැති ඉන්වැලිඩ් ඇප්ලිකේෂන් එකක් දාලා තියෙන්නේ. ඒ නිසා කොස් එකක් නැහැ කියලා කියන්නේ ඉන්වැලිඩ් ඇප්ලිකේෂන් එකක්. ඒ කියන්නේ කොස් එක අනිවාර්යයෙන්ම තියෙන ඕන ඇප්ලිකේෂන් එක දානකොට යම් කිසි දෙයකට මේක කන්සිඩර් කරලා එතකොට කොස් එක නැතුව ඇප්ලිකේෂන් එකක් දාපුවම ඇප්ලිකේෂන් එක ඉන්වැලිඩ් වෙනවා. ඒතර ඉන්වැලිඩ් ඇප්ලිකේෂන් එකක් දාලා දැම්මම තවදුරටත් මේ වැලිඩිටි එකක් නැහැ දාපු ඇප්ලිකේෂන් එකට. ඒතකොට ඒ විදිහට ලියුම එවනවා. ඒ එවන ලියුම සමහර වෙලාවට එවනවා මේ සම්බන්ධයෙන් ඊළඟට මොකක්ද ගන්න ඕනේ පියවර. ඒ කියන්නේ සමහර විට රිවිව් එකකට යන්න ඇඩ්මිනිස්ට්‍රේටිව් රිවිව් එකට යන්න වගේ දෙයකට සමහර විට ඉදිරියපත් වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට එහෙම වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට මේක ඉන්වැලිඩ් ඇප්ලිකේෂන් එකක් විදිහට එවනවා. ඉතින් ඒ වගේ වෙලාවක අපි දැකලා තියෙනවා අර සර්ටිෆයි කරලා නම් තාම කලාතුරකින් තමයි අපි දකින්නේ සර්ටිෆයි කරපු. ඒ කියන්නේ ඉන්වැලිඩ් ඇප්ලිකේෂන් එකක් දාපම හෝම් ඔෆිස් එක හුඟක් වෙලාවට කරන්නේ ඒක සර්ටිෆයි කරලා එවනවා. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් බේල් දීලා එවනවා. ඒ කියන්නේ තවදුරටත් මේ රටේ ඉන්න අයිතියක් නැහැ කියන එක කියලා. නමුත් ඒ වෙනුවට අපි හුඟක් වෙලාවට දකින රිෆියුසල් ලෙටර් එකේ හුඟක් වෙලාවට අපි දකින්නේ රිජෙක්ෂන් ලෙටර් එකේ අපි දකින්නේ වෙනත් ඇප්ලිකේෂන් එකක් දානවා නම් දාන්න කියලා යම්කිසි කාල සීමාවක් ඇතුළත ඒක දාන්න පුළුවන් වෙන විදිහේ ලියුමක් තමයි එවන්නේ.
ඒතර ඒ වගේ ලියුමක් ආවම කරන්න තියෙන්නේ දවස් 14ක් ඇතුළත. එක්ක කෝස් එකත් එක්ක තව ඇප්ලිකේෂන් එකක් දාන්න ඕනේ. එහෙම නැත්නම් FLR එහෙම නැත්නම් human rights application එකක් දාන්න ඕනේ. ඒතර ඒ වගේ සිටුේෂන් එකක් තමයි තියෙනවා. මම human rights application එක කොහොමද දාන්නේ? ඒව ගැන කතා කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. මම හිතන්නේ ඒ ගැන මීට ඉස්සරහත් කතා කරලා තියෙනවා. ඒතර ඕක තමයි මේ කෝස් එකක් නැතුව ඇප්ලිකේෂන් එකක් දාපුවම වෙන සිනාරියෝ එක. ඉතින් අන්න ඒ විදිහට මේක හරි කල්පනාවෙන් පැහැදිලිව අවබෝධ කරගෙන Tamanට අවබෝධය කරගන්න වැඩිදුරටත් හරි විදිහට අවබෝධ කරගන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා නීති උපදෙස් ලබාගෙන හරි විදිහට මේ වගේ සිටුේෂන් එකකදී ෆේස් කරන්නට ඕනේ. මතක තියාගන්න ඕනේ දැන් හුඟක් වෙලාවට මේ කොස් එක එක්ක කොස් එකක් නැති වුණත් මේ ඇප්ලිකේෂන් එක කෙයාවර්ක වෙනුවෙන් දාන්නේ හුඟක් වෙලාවට ඒ ස්පොන්සර්ගේම ලීගල් ෆර්ම් එකක් එහෙම නැත්නම් ඔවුන් එක්ක වැඩ කරන ආයතනයක්. ඒතර ඒ වගේ වෙලාවට ඔවුන් එක්ක හොඳ ගනුදෙනුවක් තියාගන්න ඕනේ. මේ කොස් එකේ සිටුේෂන් එක සම්බන්ධයෙන් හරියට දැනුවත් වෙන්න. බැරිලාවත් අන්තිම මොහොතේදී මේක රිෆියුස් වුණොත් තමන් මොකද්ද කරන්න කියන එකත් රිජෙක්ෂන් එකක් වුණොත් තමන් මොකද්ද කරන්න කියන එක ගැනත් ඒ කියන්නේ තමන්ට කරන්න තියෙන එකම දේ තමයි FLR එකක් එහෙම නැත්නම් ෆැමිලි ලයිෆ් වල ළමයි ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් ඒ පැත්තෙන් යන එක ඒ ඇප්ලිකේෂන් එකක් දාන එක ඒ සම්බන්ධයෙන් යම්කිසි සූදානමක් වෙන්න වෙනවා යම්කිසි කාල සීමාවක් වෙනකොටත් මේ ඇප්ලිකේෂන් එක පෙන්ඩින් නම් තියෙන්නේ එහෙම නැත්නම් කොස් එක පෙන්ඩින් තියාගෙන මේ ඇප්ලිකේෂන් එක යනවා නම් ඒ නිසා ඒක න අවධානය යොමු කරන්නට අවශ්‍යයි. ඊළඟ කාරණේ තමයි අපි ඊළඟට බලන කාරණේ තමයි මේ ඩිපෙන්ඩන්ස් ලව එලව් කරනවද නැද්ද කියන එක. ඒතකොට ඩිපෙන්ඩන්ස් ලව එලව් කරනවද නැද්ද කියන එක හරි වැදගත්. මොකද දැන් අපි පැහැදිලිව දන්නවා නීති හැටියට කෙයා වර්කර්ස් ලගේ ඩිපෙන්ඩන්ස් ලව එලව් කරන්නේ නැහැ. එතකොට කෙයා වර්කර්ස් ලගේ රයිට් එක නැහැ ඩිපෙන්ඩන්ස් ලව අරගෙන ඉන්න පුළුවන් රයිට් එකක් නැහැ. රයිට් එක ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවා මීට ගොඩක් ඉස්සර ගොඩක් වෙලාවට ළමයි ඉන්නකොට මේවා කන්සිඩර් කරන්නේ නැතුව දීලා තිබුණා. නමුත් දැන් නම් ඒ වැඩේ වෙන්නේ නැහැ. දැන් අනිවාර්යයෙන්ම ඩිපෙන්ඩන්ස් ලව රිෆියුස් කරලා රිජෙක්ට් කරලා තමයි යවන්නේ. එතකොට ඒක ක්‍රියාත්මක වෙන විදි කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඩිපෙන්ඩන්ස් ලව එලව් කරනවා කෙයා වර්කර් විදියට හරි එහෙම නැත්නම් ස්කිල් වර්කර් විදියට හරි මීට ඉස්සෙල්ලා ඉඳලා තියෙනවා නම් එතකොට ඒ වගේ අවස්ථාවලදී උන් ඒක කියන්නේ 2024 දිනේ මේ රූල් එක ගෙනාවේ. ඊට ඉස්සෙල්ලා මේ රයිට් එක දීලා තියෙනවා නම් ඒක දිගටම ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒ අලුතෙන්ම කෙයා වර්කර් කෙනෙක් විදියට එන කෙනෙකුට වඩා එතන වෙනස්කමක් තියෙනවා. එතකොට PSW ඉඳලා අලුතෙන් කෙයා වර්කර් විදියට ඇප්ලිකේෂන් එකක් දානවා නම් ඒ කෙයා වර්කර් ඇප්ලිකේෂන් එකත් එක්ක අනිවාර්යයෙන්ම මේ ඩිපෙන්ඩන්ස්ලා එලව් වෙන්නේ නැහැ. ඩිපෙන්ඩන්ස් ලැබෙන්නේ නැහැ. ඒ ඩිපෙන්ඩන්ට් වීසා එක. ඒත් ඒ වගේ අවස්ථාවකදී ඩිපෙන්ඩ් හුඟක් දෙනෙක් පුරුදුලා තියෙනවා ඒක දානවා ඇප්ලිකේෂන් එක. ඒත් ඩිපෙන්ඩන්ස්ලාට රිෆියුස් වෙලා එනකොට එතකොට එන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් රිවිව් එකක් එක්ක දැනට තාම එන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් රිවිව් එකක් එක්ක ඒක සමහරට වෙනස් වෙන්න පුළුවන්. ඇඩ්මිනිස්ට්‍රේටිව් රිවිව් එකක් එක්ක ආවම ඇඩ්මිනිස්ට්‍රේටිව් රිවිව් එකට දානවා. ඒත් ඒක එන්න හුඟක් කාලයක් යනවා. ඒ කාලය ඇතුළත ඊළඟට අනිවාර්යයෙන්ම හුඟක් වෙලාට ඇඩ්මිනිස්ට්‍රේටිව් එක ප්‍රතික්ෂේප වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒත් ඒ වගේ වෙලාවක හොඳම දේ තමයි FLR එකට සූදානම් වෙන එක. ඒ කාලය ඇතුළත FLR එකට සූදානම් වෙලා එක පුද්ගලයෙකුට එක මේන් ඇප්ලිකන්ට් මෙන්න වීසා එක තියෙනවා අපිට ළමයි ඉන්න අපිට ෆැමිලි ලයිෆ් එකක් තියෙනවා. අන්න ඒ නිසා මේට අමතරව වෙනත් එක්සෙප්ෂනල් සර්කම්ස්ටැන්සස් විශේෂ කාරණා තියෙනවා. අන්න ඒවා ටිකත් ඔක්කොම එකට එකතු කරලා හොඳ FLR ඇප්ලිකේෂන් එකක් දාන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒ සඳහා හොඳට සූදානම් වෙන්න ඕනේ. ඒ වගේ තමන් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවන හැම වෙලාවෙම ස්ටෙප් බයි ස්ටෙප් මොකද්ද කරන්න කියන එක හොඳ අවබෝධයෙන් ඉඳගෙන කටයුතු කරන්න.